ප්‍රශ්න ටික විසඳෙන්නෙත් නැත්තම් කරන හැමදේමත් වරදිනව නම් කරන්න තියෙන එක දෙයයි පුතා. මේ ජීවත් වෙන මොහොතේවත් හිතේ සැනසීමෙන් ජීවත් වෙන්න. අනාගතය ගැන, අතීතය ගැන, තමන්ට වෙලා තියෙන දේවල් ගැන, වෙන්න තියෙන දේවල් ගැන පාලනය කරන්න බැරි කිසිම දෙයක් ගැන හිත දුක් වෙන්නේ නැතුව ඔයාට මේ දැන් මේ ජීවත් වෙන තප්පරේ තියනවා නේද? හිත සතුටු වෙන්න පුළුවන් දෙයක් මතක් කරන්න. මට ඉස්සරහට මොනවා වෙයිද? ඇයි මට ඉස්සරහට මේ මම කරන කිසිම දෙයක් හරියන්නේ නැති කිය ඉන්නවට වඩා මේ ජීවත් වෙන මොහොතේවත් ජීවත් වුණොත් අපි අපේ දේවල් ටික හරි ගොඩ නැගෙයි. පුතා වැදගත්ම දේ මේ මොහොතේ සතුටින් ජීවත් වෙන එක විතරයි.